ඔබේ උපන් වෙලාවෙන් කියවෙන ඔබේ රහස්‍ය ජීවිත කතාව මොකක්ද කියලා බලමු. ජ්‍යොතිෂයේදී කෙනෙක් උපන් දවස මාසය වගේම උපන් වෙලාව කියන්නේ එයාගේ මුළු ජීවිතේම රහස් කේතය කිව්වොත් නිවැරදියි. විශ්වයේ ග්‍රහලෝකවල කිරණ අපේ ශරීරයට මුලින්ම වදින ඒ නිශ්චිත මොහොත අපේ බාහිර පෙනුම විතරක් නෙවෙයි. කාටවත් නොකියන ඇතුළාන්ත රහස්‍ය ගතිගුණ පවා හැඩගස්වනවා. ඔබ උපන් වෙලාව අනුව ඔබේ රූප ස්වභාවය සහ ජීවිත කතාව තීරණය වෙන්නේ කොහොමද කියලා අද ඇස්ට්‍රෝලොජි ස්ටෝරි හරහා මං ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම උදෑසන 6ත් දහවල් 12ත් අතර උපන් අය ගැන කතා කරොත් එහෙම දීප්තිමත් දැස්, ප්‍රේමනාප සහ පැහැදිලි මුහුණක් ඔවුන්ට හිමි වෙනවා. නිතරම මුහුණේ උද්‍යෝගිමත් බවක් සහ ප්‍රබෝධමත් බවක් කැපී පෙනෙන්නට තියෙනවා. ඒ වගේම තමයි උපතින්ම නායකත්ව ගුණාංග පිහිටන අය. අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යනවා. හැබැයි බාහිර කොච්චර සරලව පෙනුනත් තමන්ගේ පාලනය යටතේ හැමදේම තබා ගන්න සමාජයේ කැපී පෙනෙන්න හිත ඇතුලෙන් ලොකු ආසාවක් මොවුන් සංගවගෙන ඉන්නවා. ඊට පස්සේ දහවල් 12ත් සවස 6ත් අතර ඉපදිච්ච අය ගැන බැලුවොත් එහෙම තරමක් උස, සිහින් හෝ මලල ක්‍රීඩකයෙකු වැනි ක්‍රියාශීලී ශරීර හැඩයක් මොවුන්ට හිමි වෙනවා. ඇවිදින විට හෝ කතා කරන විට පවා වේගවත් බවක් පෙනෙන්නට තියෙනවා. ඒ වගේමයි මොළය ඉතාමත් බුද්ධිමත්, සංනිවේදනයට සහ ව්‍යාපාරික ඥානයට මොවුන් උපන් හපන්නු වෙනවා. හැබැයි ඕනෑවට වඩා සිතන එක සහ එක තැනක එක විදිහකට ඉන්න බැරි නොසන්සුන්කම මුළු ජීවිතය පුරාම මුහුණ දෙන ප්‍රධාන රහසක් වෙනවා. ඊට පස්සේ ගත්තොත් සවස 6ත් රාත්‍රී 12ත් අතර ඉපදිච්ච අය ගැන ඉතාමත් ආකර්ශනීය මෘදු සහ සංසුන් පෙනුමක් මොවුන්ට හිමි වෙනවා. තමන්ගේ ඇස්වලින් සහ කතා විලාසයෙන් අන් අයව ඉක්මනින්ම තමන් වෙත නතු කරගන්න මොවුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. කලාවට, විලාසිතාවලට සහ ගෘහස්ත සාමයට හිත ඇතුලෙන් මාරම ආදරයක් මේ අය දක්වනවා. පිටතින් කොච්චර සතුටින් hina වෙලා මිනිස්සුත් එක්ක හිටියත් තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැතිකමේ ලොකු හුදකලාවක මොවුන් ජීවත් වෙනවා. ඒ ගැන හිතලා හදපතුලෙන්ම දුක් වෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම රාත්‍රී 12ත් අලුයම 6ත් අතර කාලේ ඉපදිච්ච අය ගැන ගැඹුරු අద్භූත සහ තේජවන්ත පෙනුමක් මොවුන්ට හිමි වෙනවා. පළමු බැල්මෙන්ම අන් අයට තමන්ව ලෙහෙසියෙන් කියවන්න හෝ තේරුම් ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ හීන සහ ඉලක්ක වෙනුවෙන් කිසිම සෝබනයක් නැතිව නිහඬවම වැඩ කරන කෙනෙක්. ගුප්ත විද්‍යාවන්, ආගමික නැඹරුව සහ මනෝවිද්‍යාව වැනි සැඟවුණු ශාස්ත්‍රයන්ට මොවුන් කැමතියි. තමන්ගේ පෞද්ගලික ජීවිතයේ රහස් 100%ක්ම තමන් සන්තකයේ තබා ගැනීමට මොවුන් අති දක්ෂ වෙනවා. ඔබ උපන් වෙලාවෙන් ලැබෙන මේ සුවිශේෂී විශ්වීය ශක්තියින් නිවැරදිව හඳුනාගෙන ඔබේ දුර්වලතා මග හරවාගෙන වැඩ කළොත් කේන්දරයේ තියෙන ඕනෑම ග්‍රහපල කාලයක් පහසුවෙන් ජය ගන්න පුළුවන්. ඔබ උපන්නේ මේ අතරින් කුමන වෙලාවකද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ අනුව ඉදිරියේදී තවත් රහස් තොරතුරු අපි කතා කරමු.